යෝගය යනු දර්ශනයකි. වර්තමානය වන විට මෙම විශ්වය පුරාවටම මෙම දර්ශනය ශාරීරික සන්තුෂ්ටියත් මානසික සන්තුෂ්ටියත් ආධ්‍යාත්මික සුවයත් හේතු කොට ගනිමින් මනසෙහි නිපදවන සිතුවිලි පරම්පරාවෙහි විකිරණය නවතාලීමට හැකි අපූර්ව විද්‍යාවක් ලෙස ගෞරවාන්විත අයුරින් ජීවිතවලට සම්බන්ධ කර ගනිමින් සිටීම සත්‍යයකි. අද වන විට අප කාර්යබහුලතාවය මත හා වෘත්තීමය වශයෙන්ද වාණිජමය ක්‍රියා සමුදායක් ලෙසද ආසන හා ඉරියව් පමණක් සිදු කරමින් යෝග දර්ශනය හැදෑරීම තුළින් එහි අරමුණ සාක්ෂාත් වන්නේද? ප්‍රථම අර්ථ නිරූපණය වශයෙන් මයින්ඩ් විත් යෝග අප වෙතින් ඔබ වෙත ලබා දෙන පළමු සාකච්ඡාමය නිරූපණය අද මා ඔබ සමග කතා කිරීමට බලාපොරොත්තු වෙමි. යන සංස්කෘතික වචනයෙන් සෑදී ඇති යෝග ශබ්දයෙන් අර්ථවත් වනුයේ ඒකාත්මික වීම, සුසංගත වීම හා සමාධියම ලෙස අර්ථ දැක්විය හැක. හින්දු භක්තිකයන් සඳහන් කරන ලෙස විශ්ව නිර්මාපක වන මහා බ්‍රහ්මයා හා දෙවියන් සමග ඒකාත්මික වීම මෙහි අරමුණයි. පරමාර්ථය ළඟා කර ගැනීමේ මාර්ගය ලෙසද වීරය යන අර්ථය ලෙසද පාලි සාහිත්‍යයේ යෝග ශබ්දය හඳුන්වනු ලබනවා. බෞද්ධ දර්ශනයට අනුව මාර්ගඵල ලැබීමද කතෝලික දර්ශනයට අනුව මෝක්ෂයට ළඟාවීමේ මාර්ගය ලෙසද යෝග දර්ශනය හැඳින්විය හැකියි. ඉපැරණි යෝගීන් හට මිනිස් ස්වභාවය තුළ මනා දැනුමක් හා අවබෝධයක් තිබිණි. තමා තුළ මෙන්ම තමා ජීවත් වන පරිසරය සමගද සුසංගත වී ජීවත් වීම සඳහා කළ යුතු දෑ පිළිබඳව අවබෝධයක් තිබුණු අතර යෝගියෙකු හා යෝගිනියක යෝග ක්‍රම නිසි ලෙස පිළිපදී නම් ඔහු හෝ ඇය බාහිර බලවේග හමුවේ නොසැලී දුකින් මිදීමේ මාර්ගයද ඇති කරගනී. මෙම යෝග දර්ශනයේ පළමු ගුරුවරයා නම් ශිව දෙවියන්ය. මුඛ පරම්පරාවෙන් මුඛ පරම්පරාවට පැමිණි මෙම දර්ශනය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පාතාංජලි ඉසුන් වහන්සේ විසින් යෝග සූත්‍රය යනුවෙන් ගන්ථාරූඪ කොට චිත්ත වෘත්ති නිරෝධා ලෙස සඳහන් කරමින් මනසෙහි ඇතිවන විකිරණය නවතාලන අපූර්ව විද්‍යාවක් ලෙස මෙම දර්ශනය විස්තර කරනවා. අවසාන ලෙස යෝග දර්ශනය යනු ශාරීරික මානසික ආධ්‍යාත්මික යන පැතිකඩ තුනෙහි සමබර බවක් ඇති ශාරීරික සන්තුෂ්ටියෙන් මානසික සන්තුෂ්ටියටත් මානසික සන්තුෂ්ටියෙන් ආනන්දයටත් ආනන්දයෙන් ප්‍රඥාවටත් පත්ව මනසෙහි ඇතිවන විකිරණය නවතාලු සමාධිය මාරමුණු කොටගත් චින්තනයේ හා චෛතසිකයේ ඇති කරන්නා වූ නිරෝධයම යෝග දර්ශනය ලෙස සඳහන් වන්නේය. ඔබ සැමට චිරංජයතු.